ආයුබෝවන් තෙරුවන් සරණයි. ආයුබෝවන් ඇස්ට්‍රෝ ලංකා YouTube නාලිකාවට ඔබව ආදරයෙන් පිළිගන්නවා. ඉතින් මෙච්චර කාලයක් ආයුබෝවන් ඇස්ට්‍රෝ ලංකා YouTube නාලිකාවත් එක්ක රැඳිලා හිටිය ඔබට මගේ ස්තුතිය සහ සතුට ප්‍රකාශ කරනවා. එතකොට අනිත් කාරණේ තමයි ඔබට මම ජ්‍යොතිෂය උගන්වනවානේ. ඒ පාඩම් මාලාව මම කරන්නේ ඇස්ට්‍රෝ විත් නයන YouTube නාලිකාවේ. ඉතින් ඔබට ජ්‍යොතිෂ සම්බන්ධයෙන් න්‍යායාත්මක සිද්ධාන්ත කරුණු කාරණා ඉගෙන ගන්නට පුළුවන් ඒ channel එකට ගිහිල්ලා. ඒ කාරණේ මතක් කරනවා. එතකොට සිංහල හින්දු අලුත් අවුරුද්දක් උදා වුණා. දැන් දින කීපයක් ගත වෙලා තියෙනවා. ඉතින් ඉදිරි කාලය බොහොම සරු කාලයක් තමයි ඔබට එන්නේ. ඉතින් ඔබ ඉපදිලා තින්නේ කන්‍යා ලග්නෙන්නේ. කන්‍යා ලග්නෙන් උපන් අයට තියුණු බුද්ධියක් නුවණක් තියෙන අයනේ. ඉතින් ඒක නිසා මීටරේ හොඳයි කියලා තමයි කියන්නේ. ඉතින් ඒ தත්ත්වය ගොඩාක් යහපත් හැටියට තමයි සලකන්නේ. හරි. එතකොට මේ කන්‍යා ලග්නයේට 4 සහ 7 වෙනි අධිපති තමයි ගුරු. අන්නේ ගුරු ගමන් කරන්නේ 11 වෙනි. 4 වෙනින් තමයි ගේ දොර ඉඩකඩම් යාන වාහන ඔබගේ ඥාති වර්ගයා ඒ වගේම ඔබගේ හිත ඔබගේ මව ගැන කතා කරන්නේ 4 වෙනින්. ඊළඟ 7 වෙනින් තමයි ඔබගේ කරා ඇදෙන සියලු ආකාරයේ හවුල්කාරයෝ ගැන කතා කරන්නේ. එතකොට 11 වෙනින් තමයි ඔබගේ සමාජ ලාභය ඊළඟට ඇසුර ඒ වගේම වැඩිහිටි සහෝදර සහෝදරයන් ගැන කතා කරන්නේ 11 වෙනි භාවයෙන්. එතකොට මතක තියාගන්නට ඕන කන්‍යා ලග්නයට 7 අධිපති ගුරු බාධක ග්‍රහයා බවටත් පත් වෙනවා. ඊළඟට ඔබ හොඳට මතක තියාගන්න ඕන මේ කියන කරුණු කාරණා ඔබගේ උප්පත්ති ග්‍රහ බලය අනුව ඊළඟට ග්‍රහය පිහිටලා තියෙන ආකාරය අනුව ගතවන මහදසා අතුරු දසා අනුව මේ தත්ත්වය අඩු වැඩි වීම වෙන්න පුළුවන්. කොහොම වුණත් මේ ගුරු කටක රාශි අයස්ථාන ගත වීම කන්‍යා ලග්නෙදී ඉතාමත් යහපත්. මොකද මම කලිමුත් සඳහන් කරානේ ගේ දොර ඉඩකඩම් යාන වාහන දීපල ගැන අන්න ඒ දේවල් ලබා ගන්න පුළුවන් කාලයක් බවට පත් වෙනවා. එකක් ඊළඟ කාරණේ තමයි ඔබට ව්‍යාපාරයක් කරනවා නම් ඔන්න ව්‍යාපාරයට අවශ්‍ය හවුල්කරුවෝ මුණ ගැහෙන කාලයක් බවට පත් වෙනවා. ඊළඟට සමාජයට ගියත් ඔබගේ ඇසුරට යම්කිසි වටිනාකමක් හම්බ වෙනවා. ඒ කියන්නේ සමාජය ඔබව පිළිගැනීමට ලක් කරනවා. ඉතින් ඒක බොහොම හොඳ තත්වයක්නේ. අන්න ඒ තත්ත්ව ටික ඔබ කළමනාකරණය කරගෙන කටයුතු කළොත් ඔබට සාර්ථකත්වයට සෞභාග්‍ය ළඟා කර ගැනීමේ හැකියාව පවතිනවා. ඒ කියන්නේ විශේෂයෙන්ම ගේ දොර ඉඩකඩම් යාන වාහන කාරණා සම්බන්ධයෙන් හවුල් කටයුතු සම්බන්ධයෙන් ඒ වගේම සමාජීය කටයුතු සම්බන්ධයෙන් ආයෝජන කටයුතු සම්බන්ධයෙන් වාසියක් ගන්න පුළුවන්. ඉතින් ඒ ගැන හොඳට හිතලා මතලා කටයුතු කරන්න. එහෙනම් ඔබට ජය වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. ආයුබෝවන් තෙරුවන් සරණයි.